සුපම සුබ උදෑසනක් කියලා පිළිගන්නවා. ඉතින් අදත් ලයිෆ් විත් සුලා මගේ YouTube channel එකත් එක්ක එකතු වෙලා ඉන්න ඔයාලා හැමෝම ගොඩාරියක් ආදරේ. ඉතින් දවසේ වැඩ පටන් ගත්තා. අදත් ලස්සන දවසක්. මේ උදේම ඉතින් මිදුල ටිකක් අතු ගාලා මල් ටික දිහා පොඩ්ඩක් බලලා ඒ වැඩ ටික තමයි ඉතින් උදේ පාන්දරින්ම කරගන්නේ. ඒක තමයි ඉතින් මං ආසම වැඩේ. අද පොඩ්ඩක් නිකන් පින්න වගේ තිබ්බා උදේ. ඒ හින්දා ඉතින් මේ අයිස් කැප් එකකුත් දාගෙන මේවා කරන්නේ නැත්තම් ඉතින් අපේ පැත්තට මේ අයිස් කැප් ඕනේ නැහැ තියෙන රස්නෙට. අද ඒ වුණාට නිකන් අර මේ උදේ පින්න වගේ තිබ්බා. පින්න මේවා වුණොත් මට සාමාන්‍යයෙන් අර පීනස වගේ තියෙනවා. ඒ හින්දා ඉතින් අයිස් කැප් එකක් දාගෙනම පොඩ්ඩක් මිදුලට ගෑවා. ඉතින් කොහොමද ඔයාලගේ පැතිවලට වැස්සද පායනවද? අපි නම් ඉන්නේ ඇඹිලි පිටියේ. මෙහාට නම් වැස්සක් ආවෙම නැහැ. දවසක් දෙකක් නිකන් යන්තම් පොද ගැහුවා. ඒ කියන්නේ ලොකුවට නෙමෙයි ඒත් දවසම වගේ පොද ගහපු එක දවසක් තිබ්බා. වැස්සක් නම් ආවේ නැහැ. ඉතින් මිදුලතු ගාලා ඉවර වෙලා මෙන්න මේ ලස්සන බලනකො මේ මල් වල ලස්සන පිපිලා තියෙන ඔයාලා මගේ වීඩියෝත් එක්ක දිගටම ඉන්න කෙනෙක් නම් ඉතින් මම මේවා කීප සැරයක්ම පෙන්නලා ඇති. මේක ඉතින් මානෙල් එකක්. මාරම සුවඳයි. කියන්න වචන නැති තරම් සුවඳයි. මේ ඉතින් රතු දාස් ඔයාලා දන්නවනේ මම ඔයාලට රතු දාස් සේල් කරා. මේවා හදාගන්න හැටි කියලා දුන්නා. අතු කට් කරලා කොහොමද රතු දාස් හදාගන්නේ කියලා දුන්නා. සීඩ්ස් ඕනේ කියපු අයට සීඩ්ස් එව්වා. ඒ වගේ ගොඩාක් දේවල් රතු දාස් වල කළා. මේ ඉතින් රතු දාස් සීඩ්ස් ගන්න බැරි වුණ අය ඉන්නවා නම් 076යි 384යි 94යි 99 කියන WhatsApp නම්බර් එකට WhatsApp message එකක් දාන්න. තව රතු දාස් සීඩ්ස් ටිකක් තියෙනවා. ඔයාලට ඕන නම් මිලදී ගන්න පුළුවන්. රුපියල් 300ක් වගේ චූටි මුදලක් තමයි වෙන්නේ සීඩ්ස් පැකට් එකක්. එවන්නේ කිසිම කුරියර් ගාස්තුවක් නැතුව. ඒ කියන්නේ පෝස්ට් එකේ එවන්නේ රෙජිස්ටර් පෝස්ට් රුපියල් 130යි වෙන්නේ. ඉතින් කුරියර් charge එකක් නැතුව සීඩ්ස් ගෙන්න ගන්නවා කියන්නේ ඇත්තටම ලොකු ආසියක්. මේ ඒ හින්දා ඉතින් සීඩ්ස් ඕන අයත් මැසේජ් එකක් දාන්න. තව කියන්න ඕනේ ඩුබයි රෝස පැකේජ් එකක් ගෙන්න ගන්න හිතාගෙන ඉන්නවා ළඟදිම. ඉතින් ඊළඟ වීඩියෝ එකෙන් වගේ මට ඒ පැකේජ් එක ආවට පස්සේ ඒකේ විස්තරත් ඔයාලට දාන්න පුළුවන්. හරිම හොඳ නංගි කෙනෙක්. ඉතින් ඩුබයි රෝස එව්වට පස්සේ මම ඒක ඕපන් කරන තැන ඉඳන් ඩුබයි රෝස පැකේජ් එකේ විස්තරත් ඔයාලට කියන්නම්. එහෙනම් ඉතින් මේ ඔක්කොම කරන්න ඔයාලා ඉස්සෙල්ලාම මගේ channel එක subscribe කරලා ඉන්න ඕනේ. channel එක subscribe නොකරනම් වීඩියෝ බලන්නේ ඉස්සෙල්ලාම channel එක subscribe කරලා වීඩියෝ එකට like එකක් එහෙම දාලම වීඩියෝ එක බලන්න. මේ පෙන්න තියෙන්නේ ඔයාලට සියක් මල්. මේ නම් sorry මේ බාබන්ඩේසියා. මේ තියෙන්නේ සියක් මල්. ඉතින් සියක් මලුත් මේ දවස් ටිකේම සෑහෙන කට්ටියක් ආයෙම අලුතෙන් ඕඩර් කරා. එයාලගේ පැල ලොකු වෙලා මල් ඇවිල්ලා ඒ ෆොටෝස් දාන ගමන් එයාලා දන්නඳුරන අය පැල ඉල්ලනවා කියලා ගොඩාක් දෙනෙක් ආයිමත් සියක් මල් පැල ඉල්ලන්න ගත්ත මේ ටිකේම. ඊයේ වෙනකල් මේ කියන්නේ සඳ අඟහරුවාද බදාදා දවස් 3ේම අද මම මේ වීඩියෝ එක කරන්නේ බ්‍රහස්පතින්දා. මේ දවස් 3ේම සියක් මල් ඕඩර්ස් යවුවා. ඉතින් ඔයාලටත් සියක් මල් පැල ඕනි නම් ඒත් අර මං කියපු 076යි 384යි 94යි 99 WhatsApp නම්බර් එකට මැසේජ් එකක් දාන්න. සියක් මල් පැලත් මිලදී ගන්න පුළුවන්. තව මොනවද ඉතින් කියන්න තියෙන්නේ? එහෙනම් ඉතින් ආයිත් අර ඩුබයි රෝස වීඩියෝ එකෙන් හම්බ වෙනකල් අදට මම ගිහිල්ලා එන්න. මම ඔයාලගේ ආදරණීය සුලා.